මූන් ඉතින් හරි වෙලාවට වැඩ කරන උන්නිය. ඕන් කියනකොටම බස් එක එනවා. ඔව් එනවා. අන්න හෝන් අහනවා ඔය යමන් ටග්ගාලා යමන්. නැත්තම් අපිව දාලා යයි බස් එක. A few moments later. කුසුම් මිස් දැන් අපි කොහෙටද යන්නේ? අපි මුලින්ම හෝටල් එකට යන ළමයිට කන්න අරන් දෙන්න. ඒක නම් හොඳ අදහසක් මිස්. එදා අපි යන්නේ. යන් කියලා නෙන්නම් මිනිස්සු කිව්වේ. අනේ අම්මේ මුගෙත් කන් ඇහෙන්නේ නැද්ද කොහෙද? ඔන්න බලාගෙන පොලිසිය ඉන්න ඉස්සරහා. මොකද්ද මිස් කිව්වේ? පොලිසිය ඉන්න ඉස්සර නවත්තපන් ඕක. මොකක්ද යකෝ ඒ කෑ ගැහුවේ? අනේ මේ ඩ්‍රයිවර් මහත්තයා නේද? අනේ මං එයාගේ අඟුට ඉන්නේ ඩග්ගලා අයින් වෙන්න ඕන. අනේ මගේ කොන්ද. කොහෙද ඉතින්? මේ කීකේ වැඩේ මගේ ඔළුව කන එකමනේ. අනේ ප්‍රින්සිපල් සර් මේ මොකද? අනේ මගේ තාත්තේ. ඉතපන් ඔය ඩ්‍රයිවර් වෙනවා මං අද බාවනවා. මගේ ළමයි ටිකත් කෑවා. ඉතපන් ඕකට දෙන්න වැඩි මං. අනේ ප්‍රින්සිපල් සර් ඔච්චර තරහා ගන්න එපා. මොකද්ද කියන්නේ? එහාට වෙන්න මෙතනින්. ඕකට නම් වැඩේ දෙන්න වෙනවා. මොකද මගේ ළමයි ටිකත් කෑවනේ. උඹ දැන් ඉස්පිරිතාල නතර කරන්නත් ඕන. එපා කියද්දි පොලිසිය ඉන්න තැන කෙලින්ම කියලා වාහනේ බඩාස් ගාලා හැප්පුවා. කමන්නේ සර් ඕන දෙයක් කරලා වරින්. වරින් මං කවුරු කියලාද හිතන් ඉන්නේ? අනේ මෙන්න මෙහෙට අහකට වෙනවා. මොකද මිනිස්සු රවන්නේ? තෝ මගේ ළමයි ටිකයි සේරම කෑව නේද? පොට්ට මම අද